සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ අද උදේම ආරංචියක් ආවා ලංකා මල්ලි කෙනෙක් බයික් ඇක්සිඩන්ට් එකක් කරලා නැති වෙලා කියලා. ඉතින් ගොඩක් දුකයි. ඒ වගේම තමයි ඒ නිවුස් එකත් එක්ක මට ඔයාලට විශේෂයෙන් දෙයක් කියන්න තුනා. ඒ තමයි ජපාන්ට එල්ල එන්න අලුතෙන් ඇවිල්ලා එන්න මල්ලිලා ගොඩක් අයගේ ටාගට් එකක් තමයි ජපාන්ට ආපු ගමන් හොඳ වාහනයක් හොඳ බයික් එකක් පදින එක. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක්. මොකද අපිට ලංකාවේ කරන්න බැරි දේවල් මේ හැවිලා කරන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ ළඟදී ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ජපානයේ පේරු ජාතිකයේ හයිවේ එකක රෝන් සයිඩ් ගිහිල්ලා ඒක ලොකු කැළඹීමක් වුණා ජපානයේ. ඉතින් ඒ නිසා විදේශිකයන්ගේ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක ජපාන් ලයිසන් එකට මාරු කරද්දී තිබ්බ නීති දැඩි කරන්න කියලා ජපානයේ ලොකු විරෝධයක් ආවා. ඉතින් ඒක දැන් ඒ විදිහට වීගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට කියන්න තියෙන්නේ අපි මේ හැවිලා මොනවා හරි වරද්දක් අපේ මිස් එකකින් මොනවා හරි දෙයක් වෙන්න ජපානයේ ඒකට අපිට දීලා තියෙන බුරුල එහෙම නැත්නම් ඒ තියෙන නීතිය තවත් දැඩි කරනවා. ඉතින් ඒක රට අදාළ විදේශිකයෙක් කවුරු කරත් ඒක සේරටම බලපානවා. ඉතින් මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගන්නකොට ගොඩක් අයගේ සීනක් තමයි ජපාන්ට ඇවිල්ලා 1000cc බයික් එකක් පදින එක. ඉතින් 1000cc බයික් එකක් කිව්වහම දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලංකාවේ උපරිම අපිට පදින්න හම්බෙන්නේ 250 400. ඉතින් මේ බයික් එක සංසන්දනය කරද්දී 1000cc එකක් ලොකු මේකක් තියෙන. කියන්නේ බයික් එකේ පිකප් එකේ ඒ වගේ තමයි බයික් එක ගොඩක් බරයි. ඉතින් අපේ ලංකාවේ ලයිසන් එක බයික් ලයිසන් තියෙන කෙනෙක්ට ජපානයේ ඇවිල්ලා 1000cc ලයිසන් එකකට මාරු කරන්න ලේසි. හේතුව ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ස්පීඩ් ලිමිට් එක කියන්නේ එන්ජින් කැපැසිටි එකේ ලිමිට් එකක් දීලා නැහැ. ඉතින් අපි ජපානයේ ඒ 1000cc බයික් ලයිසන් එක කියන්නේ ඕගතා කියලා. ඉතින් ඕගතා ලයිසන් එකට හරිම ලේසියෙන් මාරු කරගන්න පුළුවන් ලංකාවේ බයික් ලයිසන් තියෙන අයට. ඉතින් එහෙම කෙනෙක් ජපාන්ට ඇවිල්ලා ඕගතා ලයිසන් එකට මාරු කරගෙන පළමු වතාවට කියන්නේ 1000cc බයික් එකක් කරන් පදිනවා කියන්නේ ඒක ඇත්තටම ගොඩක් ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. මොකද ජීවිතේට 1000cc එකක් පැදපෙ නැති කෙනෙක්ට 1000cc එකක් එකපාරටම පදිනවා කියන්නේ ඇත්තටම ලොකු අභියෝගයක්. ඒ කියන්නේ බයික් එකේ ගොඩක් පිකප් නිසා. ඉතින් මෙතන මේ අපිට අද උදේ ආරංචි වුණ එකකින් ඒ මල්ලි බයික් එක අරන් ගියපු කියන්නේ ගත්ත දවසේම වුණ ඇක්සිඩන්ට් එකක් කියලා තමයි ආරංචි ආවේ. ඒක හරියටම දන්නේ නැහැ. කොහොම වුණාද කියන්නේ යාගේ වැරදින්ද වෙන කෙනෙක් වැරදින්ද උනේ කියන්නේ ඒක අපි හරියටම දන්නේ නැති නිසා මේ මල්ලිට එහෙම මොකුත් කියන්නේ නැහැ. ඉතින් මට මෙතන විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා සාමාන්‍ය වගේ 1000cc එහෙම නැත්නම් හයි කැපැසිටි ඔය බයික් ඒතර කාර් ඒ වගේ දේවල් පදිනවා නම් ගොඩක් ප්‍රවේශයෙන් පදින්න. ඒ කියන්නේ මුල් ටිකේ Tamanට වාහනේ හරියට හුරු වෙනකන්වත් චුට්ටක් ඉවසීමෙන් පදින්න. මොකද මේ අපේ රට නෙවෙයි මොන හරි දෙයක් වුණ ගමන් ඒකට දැඩි නීති අනිත් පැත්තේ මේ රටේ රජය ගන්න නිසා. ඉතින් එහෙම වුණොත් එහෙම ජපානයේ දැනට ඉන්න අයටයි අලුතෙන් ඇවිල්ලා ඒ දේවල් කරගන්න යන අයටයි ගොඩක් අමාරු වෙනවා. මොකද මං ටිකක් මේ දකින්න දේවලුත් එක්ක ලංකාවේ බයික් ඇක්සිඩන්ට් කියන්නේ ලංකාව අයගේ බයික් ඇක්සිඩන්ට් ජපානයේ ඇතුළත ටිකක් වේගෙන් වැඩිගෙන යනවා. ඉතින් මේක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා බයික් පදින මල්ලිලාගෙන් කාරණේක ඉල්ලන්නේ ඔයාලගේ ජීවිතයටත් ආදරය කරන ගමන්. මොකද ඔයාලා ලංකාවේ දෙමාපියෝ ඔයාලා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයටත් ආදරය කරන ගමන් පරිස්සමෙන් තමන්ගේ කියන්නේ ආසාව ඉෂ්ට කරගන්න. එහෙම වුණොත් ඔයාලා සතුටින් අපි සතුටින් දෙමාපියෝ සතුටින්. එහෙනම් වැරදි දෙයක් කියනවා නම් සමා වෙන්න. මේක ඇත්තටම කාරුණික ඉල්ලීමක්. මේ උපදෙස් දීමක් නෙවෙයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.